මට තාත්තා කියන්න හිත පොර පැත්තා. ඒත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට තාත්තා කියන්නේ කොහොමද? මගෙම තාත්තා වුණත් ජනප්‍රිය නළුවා හඬා වැටෙයි. ජනප්‍රිය රංගන ශිල්පී විරාජ් පෙරේරාගේ පියා මේ වන විට ගිහි ජීවිතයෙන් මිදී මහන දිවියට ඇතුළත්ව සිටිනවා. උන්වහන්සේ මේ වන විට වැඩවසන්නේ කඳුබොඩ ආශ්‍රමයේ. විරාජ් පෙරේරා විසින් තම පියා බැහැදැකීමට කඳුබොඩ ආරාමයට ගිය අවස්ථාවේ ඔහුට පාර වැරදි යන මාර්ගය සොයාගත නොහැකිව සිටින අවස්ථාවේ සිදු වූ සිදුවීම පිළිබඳව ඔහු පවසන්නේ මෙවන් කතාවක්. උන්වහන්සේ කඳුබොඩ වැඩ සිටින විට බැහැදකින්නට ගියා. මට එතනට යන පාර වැරදුනා. ඉතින් උන්වහන්සේ පාරටම වැඩලා මාව එක්කන් ගියා. වාහනයට නම් ගොඩ උනේ නැහැ. ගිහි වුණත් පැවිදි වුණත් තාත්තමයි. වරදිනකොට වැඩිපුරම ඉන්නේ තාත්තලා අම්මලා විතරයි. තාත්තා කියලා ආමන්ත්‍රණය කරන්න ආස වුණත් බැහැ. එහෙම කියවෙන්න ගියත් මාරම තැනක හිත තද කරන් ඉන්නවා. උන්වහන්සේට තාත්තා යනුවෙන් පැවසීමට නොහැකි වීම පිළිබඳව තමන්ගේ හද වේදනාවෙන් පිරෙන බවටයි ඔහු සංවේදීව පවසන්නේ.